Good morning ළමයි. අපි එහෙනම් අදත් පන්තිය පටන් ගමු. Good morning sir. Good morning. හරි එහෙනම් අපි වෙනද වගේම අදත් එකටම සාමාන්‍ය දැනීම ප්‍රශ්න වලින් පන්තිය පටන් ගමු. කැමතිද ඔයාලා ඒකට? හරි සර් අපි කැමතියි ඒකට. අපි එහෙනම් සාමාන්‍ය දිනේ ප්‍රශ්න වලින් පන්තිය පටන් ගමු. සර් අහන්න අපෙන් ඕන ප්‍රශ්නයක්. අපි කියන්නම් උත්තර. හරි ළමයි. අපි එහෙනම් පළමුවෙන්ම මේ අපිට වැදගත් ඒ කියන්නේ ලංකාව, ඒ වගේම ලෝකේ, ඒ වගේම වැදගත් ප්‍රශ්න පහකින් තමයි අපි මේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න පහකට පටන් ගන්නෙ. ඔයාලටත් ලේසි, මටත් ලේසි. ඔයාලටත් උත්තර කියන්න පුළුවන් ප්‍රශ්න පහක් තමයි අද මම මේ අහන්න එකටම. හරි. දන්න කට්ටිය අත උස්සලා හරි තමන් දන්නවා කියලා හරි උත්තර දෙන්න. හරි. අපි එහෙනම් පටන් ගමු එහෙනම්. ඔයාලා රෙඩිද? හරි සර් අපි රෙඩි. සර් අහන්න අපෙන් ඕන ප්‍රශ්නයක්. අපි කියන්නම් උත්තර. හරි ළමයි. පළවෙනි ප්‍රශ්නේ තමයි ඔයාලට යොමු වෙන්නේ. ඒ යොමු වෙන්නේ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන්. ඇත්තටම කියනවා නම් ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙත් මේ පාර්ලිමේන්තුව තියෙනවා. මේ පාර්ලිමේන්තුව ගත්තාම පාර්ලිමේන්තුවේ ප්‍රධානියා තමයි කතානායකවරයා. හරි. එහෙනම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම කතානායකවරයා කවුද? ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම කතානායකවරයා කවුද? හරි සර් මම දන්නවා ඒකට උත්තරේ. සර් පළවෙනි ප්‍රශ්නේම පොඩ්ඩක් බැලෑරුම්. හරි සර් මේකද කියලා බලන්නකො සර් ඒකට උත්තරේ. ලංකාවේ පළවෙනි කතානායකයා තමයි සර් ෆ්‍රැන්සිස් මොලමුරේ සර්. හරිද සර්? හරි නියමයි හරි. ඔය තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේම හරියටම උත්තර දුන්නා. හරි. අපි එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට යමු. රසදිය උෂ්ණත්ව මානය සොයාගනු ලැබුවේ කවුරුන් විසින්ද? රසදිය උෂ්ණත්ව මානය සොයාගනු ලැබුවේ කවුරුන් විසින්ද? විද්‍යාව සම්බන්ධ ප්‍රශ්නයක්. හරි. දන්න කෙනෙක් උත්තරයක් දෙන්න. අයියෝ සර් ඕකත් මහලුකු ප්‍රශ්නයක්ද? රසදිය උෂ්ණත්ව මානය හොයාගත්තේ ඩැනියල් ෆැරන්හයිට්. හරිද සර්? නියමයි. හරි. හරියටම හරි. රසදිය උෂ්ණත්ව මානය හොයාගත්තේ ඩැනියල් ෆැරන්හයිට්. හරි. ඔයා හරි. හරි. එහෙනම් අපි තුන්වෙනි ප්‍රශ්නෙට යමු. මේක බෞද්ධ, ඒ කියන්නේ බුද්ධ ආගම සම්බන්ධ ප්‍රශ්නයක්. හරි. මේක දන්නේ නැති කෙනෙක් මං හිතන්නේ ඉන්නව ඇති කියලා මේ පන්තියේ. හරි. තුන්වෙනි ප්‍රශ්නේ තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම චෛත්‍ය කුමක්ද? හරි. දන්න කෙනෙක් ඉන්නවා නම් උත්තර දෙන්න. ශ්‍රී ලංකාවේ ප්‍රථම චෛත්‍ය කුමක්ද? සර් ශ්‍රී ලංකාවේ ප්‍රථම චෛත්‍ය තමයි සර් අනුරාධපුරයේ පිහිටා ඇති ථූපාරාමය. හරිද සර්? හරියටම හරි. ඔය දරුවා හරි. හරි. අපි එහෙනම් හතරවෙනි ප්‍රශ්නෙට යමු. හරි. මෙන්න හතරවෙනි ප්‍රශ්නේ. මේක ගැසට් සම්බන්ධ ප්‍රශ්නයක්. මේක සාමාන්‍යයෙන් දැනගෙන තියෙනවා. මොකද ගැසට් කියන එක සාමාන්‍යයෙන් සාමාන්‍ය දැනීමට අදාළම ප්‍රශ්නයක්. ඒක ඔයාලා දැනගෙන තියෙන්න ඕන. හරි. එහෙනම් මම අහන්න ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවේ පළමු ගැසට් පත්‍රය නිකුත් කරන ලද්දේ කවර දිනකද? ශ්‍රී ලංකාවේ ප්‍රථම ගැසට් පත්‍රය නිකුත් කරන ලද්දේ කවර දිනකද? සර් ටිකක් බැලෑරුම් ප්‍රශ්නයක් සර්. හරි සර් මම දන්න විදිහට මම ඒකට උත්තරේ දෙන්නම් සර්. හරියටම ෂුවර් නෑ. සර් 1802 මාර්තු 15 වෙනිදා. හරියටම හරිද දන්නේ නැහැ සර්. 1802 මාර්තු 15 වෙනිදා. හරිද සර්? වව් නියමයි. මං හිතුවේ හරියටම මේකට ඔයාලා උත්තර දෙයි කියලා. හරි. ශ්‍රී ලංකාවේ ප්‍රථම ගැසට් පත්‍රය නිකුත් කරන ලද්දේ 1802 මාර්තු 15. හරියටම හරි. නියමයි. හරි. මෙන්න ඔයාලගේ අන්තිම ප්‍රශ්නේ මං අහන්නේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල ආණ්ඩුකාරතුමා කවුරුන්ද? ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල ආණ්ඩුකාරතුමා කවුරුන්ද? සර් ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරතුමා තමයි සිංහල ආණ්ඩුකාරතුමා තමයි සර් ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා. වව් නියමයි. සුපිරි. මං අහපු හැම ප්‍රශ්නයකටම ඔයාලා උත්තර දුන්නා. ලංකාවේ ප්‍රථම සිංහල ආණ්ඩුකාරතුමා තමයි ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා. නියමයි. හරි. එහෙනම් ළමයි අපි තවත් දවසක තවත් ප්‍රශ්න පහකින් හමු වෙමු. හරි. එහෙනම් අදට ඔයාලගෙන් මම සමුගන්නම්. හරි. එහෙනම් ඉතින් යාළුවනි ඔයාලට හැමදාම මේ වගේම ලස්සන දැනුම මිනුම වැඩසටහන් බලන්න ආස නම් අපේ මේ YouTube channel එක subscribe කරලා තියන්න. හරි. එහෙනම් යාළුවනි අදට ගිහින් එන්න. ඔයාලා ඔක්කොන්ටම ආදරේ.